ඔලිව් තෙල් කියන්නේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී නිතරම භාවිතයට ගන්න දෙයක්. ඒත් ඔලිව් තෙල් වලට තියෙන්නේ ඔයාගේ රූපය ලස්සන කිරීමේ හැකියාව විතරක් නෙවෙයි. ඔයාගේ සෞඛ්‍යය ඉහළ නංවන්න පුළුවන් ඖෂධීය ගුණ රැසකුත් ඔලිව් තෙල් වල අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔලිව් තෙල් වලින් ඔයාට ලබා ගන්න පුළුවන් බොහොම වටින දේවල් ගැන. කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික පුද්ගලයන් සහ හෘද රෝගීන් සාමාන්‍යයෙන් තෙල් කිව්වම ටිකක් බය වෙනවා. ඒත් රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ හැකියාවක් ඔලිව් තෙල් වලට තියෙනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ රුධිර ගමනාගමනය හොඳින් උත්තේජනය කරන්නත් ඔලිව් තෙල් වලට පුළුවන්. ඔලිව් තෙල් වල මේ හැකියාවන් නිසා හදවත් රෝග වැළඳීමේ අවදානම පාලනය වෙන බවයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම හෘද රෝගීන්ගේ ආහාර පිළියෙල කිරීමේදී අනිත් තෙල් වර්ග පාවිච්චි නොකර ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඒ රෝගියාගේ දිගු කාලින සෞඛ්‍යයට ලොකු උදව්වක් වෙනවා. හදවතට විතරක් නෙවෙයි ඔලිව් තෙල් නිතර ආහාරයට ගන්නවා නම් ඒක ඔයාගේ අස්ථි වලටත් ගොඩක් හොඳ දෙයක්. ಖನಿජ ලවණ වගේ දේවල් අස්ථි වලට පහසුවෙන්ම අවශෝෂණය කරවීමේ හැකියාව ඔලිව් තෙල් වලට තියෙනවා. මේ ක්‍රියාවලිය මගින් කැල්සියම් අවශෝෂණය ඉහළ යන නිසා ඔස්ටියෝපොරෝසිස් රෝගයේ වැළඳීමේ අවදානමත් බොහෝ සෙයින් අඩු වෙනවා. ශරීරයට හිතකර සන්තෘප්ත මේදය තමයි ඔලිව් තෙල් වල අන්තර්ගත වෙන්නේ. ඔලිව් තෙල් වලින් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවකුත් ඔයාගේ ශරීරයට ලැබෙන නිසා දියවැඩියා අවදානමින් මිදෙන්නත් ඔලිව් තෙල් ඔයාට උපකාරී වෙනවා. ඔලිව් තෙල් ආහාරයට ගන්න එක ඔයාගේ ලිංගික ජීවිතයටත් ගොඩක් හොඳ විදිහට බලපානවා. ලිංගික ජීවිතයේ ක්‍රියාශීලී සාර්ථක එකක් බවට පත් කරගන්න ඔලිව් තෙල් වලින් ආහාර පිළියෙල කළොත් ඔයාට අනිවාර්යෙන් පුළුවන් වේවි. ඒ වගේම නිරෝගී සමකට ඔලිව් තෙල් වලින් ලොකු උදව්වක් ගන්න පුළුවන්. ලුණු ටිකක් එක්ක ඔලිව් තෙල් මිශ්‍ර කරලා මූණේ ආලේප කරන්න පුරුදු වුණොත් කුරුලෑ විතරක් නෙවෙයි ඔයාගේ මූණ අවලස්සන කරන්න හේතු වෙන ගොඩක් ප්‍රශ්න වලින් මිදෙන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමේ තෙතමනය ආරක්ෂා කරන්න ඔලිව් තෙල් වලට ලොකු හැකියාවක් තියෙනවා. ඔයාට තියෙන වියලි සමක් නම් මුළු ශරීරයේම ඔලිව් තෙල් ටිකක් ආලේපනය කරලා සම්බාහනය කරන එකෙන් සමට තෙතමනයක් ලබා ගන්න පුළුවන් වෙනවා වගේම නිරෝගී පැහැපත් සමක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම ඉස්සොරි වලටත් ඔලිව් තෙල් කියන්නේ ඉතා හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ආලේප කරලා සම්බාහනය කරන එකෙන් ඉස්සොරි නැති කරගන්න විතරක් නෙවෙයි හිස කෙස් වලට නිරෝගී දිදුලන පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. ඔයා නාන්න විනාඩි 30කට කලින් මේ සම්බාහනය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලා තමයි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කරන්නේ. ඔලිව් තෙල් ටිකක් ආලේප කිරීමෙන් තොල් වියලීම සහ තොල් පැලීම වළක්වා ගන්නත් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගොඩක් අය පීඩා විඳින යටිපතුල් පැලීම වළක්වන්නත් ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්. හැබැයි ගොඩක් අය සම මත හෝ හිස කෙස් මත ඔලිව් තෙල් ආලේප කරන්න කලින් තෙල් ටික රත් කරලා පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද රත් කිරීම මගින් ඔලිව් තෙල් වල තියෙන ඖෂධීය ගුණ විනාශ වෙලා යනවා. තවත් දෙයක් ගොඩක්ම අමාරු දේ තමයි පිරිසිදු ඔලිව් තෙල් හොයාගන්න එක. ඒක නිසා ඔලිව් තෙල් කියලා අඩු මිලට තියෙන මොනවා හරි දෙයක් මිලට ගන්නේ නැතුව හොඳ විශ්වාසවන්ත විදියට සකසපු නිෂ්පාදනයක් මිලට ගන්න අනිවාර්යෙන් වග බලා ගන්න. මේ වගේ අලුත් දේවල් දිනපතාම දැනගන්න ඕනේ නම් ලෝකෙම සිංහලෙන් YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. අද ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එකට like කරලා තවත් කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහසුත් comment කරලා අපිත් එක්ක බෙදා ගන්න.